හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඉතින් මම මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ ගෙදර යන්න. මට හිතුණා ඔයාලත් මගේ ගමනට එකතු කරගන්න. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. මේ දැන් ඉතින් අපි දෙන්න ගමන යන්න පිටත් වුණා. අපිත් එක්ක යාළුවෝ දෙන්නෙකුත් යනවා. අපි දෙන්න බයික් එකේ තමයි යන්නේ. පොඩි වැස්සකුත් එන්න වගේ තියෙන්නේ. බලමුකෝ ඉතින් ඉස්සරහට එකතු වෙලා ඉන්නකො මොකද වෙන්නේ කියලා. මෙතන මේ තියෙන ගඟේ වතුර දැන් ගොඩක් අඩුයි ළමයි. ඉස්සර මෙතන මේ ගඟේ බලන්නත් බයයි වතුර. ඇයි දෙපැත්තෙන් අත්වැටක් නැති නිසා. දිට්ටා වලින් තමයි ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ. ගඟ පළල් වෙලා දැන් ගඟේ වතුර අඩුයි ඉතින් ළමයි. මොනා කරන්නද නේද? ඔහොම තමයි ඉතින් සබා දහමේ දේවල් අපි බාර ගන්න එපේ. යන ගමන් අපි ඉතින් වැස්සකටත් අහු වුණා. මම නම් ඉතින් ආසයි වැස්ස තෙමි තෙමි යන්න. ලොකු වැස්සකුත් නෙමෙයි පොඩි වැස්සක් පොඩ්ඩක් පොද ගහගෙන යන්නේ. ඉතින් අපි නතර වෙන්නේ නැතුව දිගටම ගියා ඉතින් වැස්ස කියලා බලන්න නැතුව. මේ තියෙන්නේ මිහින්තලේ පහවෙනකොට මිහින්තල ස්ටෑන්ඩ් එක පහ වෙලා හරෝපතන් පාර පැත්තට යන කනදර වැව වතුර නම් ගොඩයි ළමයි වහිනවා මේ වෙලාවේ. සෑහෙන වතුර ගොඩාක් තියෙනවා මේ ඈත පේන්නේ වහිනවා. දෙපැත්තෙන් පාරේ දෙපැත්තෙම තියෙන්නේ වැව ළමයි. ලස්සනයි ඉතින් වහිනකොට. ඊට පස්සේ ගෙදර අපි ගෙදර වීඩියෝ එකක් නම් ගන්න බැරුණා. ගෙදර ඇවිල්ලා අපි මේ අපේ ගෙවල් ගාව පන්සලේ ගමේ පන්සලේ චෛත්‍ය හදනවා. ඒක බලන්න ගියා ඔක්කොමත් එක්ක. චෛත්‍ය හදන්නේ නම් කන්දක් උඩ ලස්සනයි හැදුවට පස්සේ නම් ලස්සනට තියෙයි. මේ විදිහට තමයි චෛත්‍ය අපේ පේන්නේ. මේ අපි පහවදා අනුරාධපුරේ රුවන්වැලි සෑය යන ලෑස්ති වෙලා යන ගමන් අපි හිතුවා ගෙදර යන ගමන් යන්න. මේ කනදරය මම මේ වීඩියෝ එක පෙන්නපු. අපි කනදරය ගාව ටිකක් නතර කරා මේ ලස්සන දියකව ටිකක් වතුරේ ඉඳලා උඩට ඉගිලෙනවා. මේ තියෙන ලස්සනයි බලන්න ළමයි. මාරම ලස්සනයි ඒක. දියකව ගොඩාක් අහසට උඩට ඉගිලිලා ආයෙ වතුරට යනවා. ආයෙ උඩට ඉගිලෙනවා. මාරම ලස්සනයි බලන්නකෝ. මේ තියෙන්නේ අනුරාධපුරයේ තියෙන තෙල් සංස්ථාව ළමයි.
වෙනවනේ වහල. අරෙන් දාන්න. Kawinan dahil kalimano ba? නෑ එහා පැත්ත නතර කරන්නේ. ඕක යනවා. යනවා දැන්. ඕක තමයි ආප්පේ දෙන්නේ. නෑ. ඇයි ගියා? අපේ බෝල් අහිට බෝඩි මගාවේ ඉන්නේ. එහේ මම කියලා ලස්සනනේ. මේ හරි මම කියන එක වලට ඇහෙන්නේ නැතුව තියලාමයි හුළඟේ ශබ්ද නිසා මේ යනකොට රුවන්වැලි සෑය ජේතවනාරාමය ඔය පෙන් ජේතවනාරාමය රුවන්වැලි සෑය ජේතවනාරාමය මිරිස වැටියෙන් පේනවා ළමයි සඳහිරු සෑය ලස්සන පාර දෙපැත්තේ හැල මල් එහෙම පිපිලා මාර ලස්සනයි ළමයි මේ හරිය මේ තියෙන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ඔය පේන්නේ රුවන්වැලි සෑයට යන පාක් එක තියෙන පාර පැත්තෙන් තමයි මේ භික්ෂු විශ්වවිද්‍යාලය පේන්නේ අපි ගෙදර ආවත් ඉතින් ගිහිල්ලාමනේ යන්නේ අපි මාසයකට සැරයක් නම් රුවන්වැලි සෑය ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න එනවාමයි ළමයි හැමදාම ගෙදර ආවොත් ගිහිල්ලාමයි යන්නේ බෑග් දෙකක් තියෙනවනේ දැන් අපි මලුයි හඳුන් කූරේ අරගෙන බයික් නතර කරපු තැනින් මලුයි හඳුන් කූරේ අරන් ජයශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි සෑයට වන්දනා කරන්න යන්නේ හඳුන් කූරේ එකපාරක් චෛත්‍ය වටේ මේ විදිහට තමයි රුවන්වැලි සෑය පේන්නේ මේ දවස්වල තීන් තාලේප කරනවා රුවන්වැලි සෑයේ වෙසක් එකට අපි පාදෝවණය කරගෙන තමයි රුවන්වැලි සෑය වන්දනා කරන්න ගියේ මේ අපි මල් වලට පැන් ඉහිනවා මේ අයියා තමයි ගිහින් මල් වලට පැන් ඉහින් එන්නේ මේ අපි රුවන්වැලි සෑය වැඳලා ජයශ්‍රී මහා බෝධිය වඳින්න යන ගමන් මේ ළමයි තියෙන ලෝවා මහාපාය දුටුගැමුණු රජතුමා විසින් නිර්මාණය කරලා තියෙන්නේ මේ පොහොයගේ නමින් හඳුන්වා තිබෙනවා
අපි ජයශ්‍රී මහ බෝධියට යන්න එතනින් මල් අරගෙන පහන් පත්තු කරලා තමයි ජයශ්‍රී මහ බෝධියට මේ අපි යන්නේ. මේ දවස්වල ජයශ්‍රී මහ බෝධිය තියෙන මළුව ප්‍රතිසංස්කරණය කරන මේ දවස්වල වෙසක් පොයට තින්ත ගන්නවා. මේ තියෙන්නේ සඳුන් ගහ ඔය අපල දුරු වෙන්නම කට්ටියල මෙතන ප්‍රාර්ථනා කරලා යනවා. අද ටිකක් සෙනගක් ඉන්නවා. අපි දැන් මේ වැස්ස පායනකන් ඉඳලා වැස්සක් ආවා. ඒ වැස්ස පායනකන් ඉඳලා ජයශ්‍රී මහ බෝධිය වන්දනා කරලා අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපි ගියා ඉසුරුමුණිය බලන්න. මේ ඉසුරුමුණිය යන පාර තමයි. මේ හරියෙන් තමයි වාහන පාක් එක තියෙන්නේ. මේ හරිය තියෙනවා කිඹුලන්ගෙන් ප්‍රවේශන්න කියලා බෝඩ් එකක් මේකේ කිඹුලෝ ඉන්නවා ඇති මං හිතන්නේ. මේ විදිහට තමයි ඉසුරුමුණිය පේන්නේ තියෙන්නේ. මේ උඩ චෛත්‍යයට යන ගමන් අපි ඉසුරුමුණියේ මේ හරිය තියෙන සිරිපතුලක් ළමයි. උඩට නැංගහම පේනවා අපිට ලස්සනට වටපිටාව මේ සඳහිරු සෑය පේන්නේ උඩට. මේ තියෙන සඳහිරු සෑය ජේතවනාරාමය රුවන්වැලි සෑය මිනිසවැටිය ඉසුරුමුණිය උඩ චෛත්‍ය තියෙන උඩට නැංගහම පස්සේ ලස්සනට පේනවා. මේ රුවන්වැලි සෑය ලස්සනයි ළමයි ලස්සනට පේනවා පරිසරේ වැහි අන්ධකාරෙත් එක්ක. මේ පේන්නේ තිසාය මං දන්න විදිහට මට මතක විදිහට. අපි ඉසුරුමුණියත් බලලා දැන් මේ ගෙදර යන ගම. ඊට පස්සේ මේ අපි රොටි කන්න නතර කරා දවල්ට. හරිම රසයි මෙතන රොටි. අපි හැමදාම යනකොට මෙතනින් තමයි කාලය යන්නේ. ඉතින් අදත් රොටි කාලයක් අමතක කරේ නෑ මෙතන. රොටි කාලේ හැම දැම්මේ ගෙදර යන්න හදන්නේ. වැස්සකුත් වෙන්න හදන්නේ. ඉක්මනට දෙන්න කලින් ගෙදර යන්න ඕනි. මේ හෙල්මට් එක ලොකු ළමයි මට හුලඟට හෙල්මට් එක ගැන වෙසක් එකටනේ පොඩි එහෙම දාලා තියෙනවා. විහාරේ වෙසක් එකට සරස මේසර මෙහෙ නෙවෙයි නේ වෙසක් පලාපේ. මේ පාර කොහෙද? මේ ළමයි දඹුල්ල විහාරය
චෛත්‍යයේ පිළිමෙම ආලේප කරලා තියෙන්නේ ගෝල්ඩ් පාටින්. සැකකට සරසලා ළමයි මේ තියෙන්නේ. එහෙනම් ඉතින් දැන් තමයි ආවේ මහන්සි. අදට ගිහිල්ලා එන්නම් ඉතින් ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ අරන් එන්නම්. මගෙත් එක්ක අවසාන වෙනකන් එකතුලා හිටු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. උත්සන්න අය ඔයාලා හැමෝටම.